ඔයාලා හැමෝම දන්නවා තංකරන එක. දන්නව නේද තංකරන එක? උදාහරණයක් විදිහට මම මේ ගන්නෙ. එතකොට ඔයාලා තංකරන එකෙන් මොනවා හරි ගන්නවා. හරි. අරගෙන ඉවර වෙලා ගෙදර ඇවිල්ලා බලනවා. රයිට්? මොකක් අපි හිතමු ෆෝන් එකක් ගත්තා කියලා. රයිට්? ඒකට ගෙදර අරගෙන ඇවිල්ලා බැලුවට පස්සේ ආව දකින්න මේක ගොඩක් මේ ස්කෙචින් ගොඩක් සීරිලා. ඒකේ මොකක් හරි ඩැමේජ් එකක් තියෙනවා. එතකොට අර සම්බන්ධ කරගන්න. ඉකෝ සගි චොනේ චල් හගින් හදේ මචානා. 이게 사기 전에 이게 하긴 했으면 이거 안 사잖아. 하긴 안 하고 그냥 샀으니까 아깝잖아. 그러니까 아무거나 살 때 확인해야 돼. 아무거나 사기 전에 확인해야 돼. 먼저 확인해야 돼. 아무거나 사기 전에 먼저 확인해야 돼. 확인 안 하고 샀으면 안 돼. මේවා ළමයි ඇත්තම දේවල්. මේ ඇත්තම දේවල් මම මෙහෙම කතා කරන්නේ ඔයගොල්ලන්ට භාෂාව දෙන්න වගේම මේ ඇත්ත දේවල්. රයිට්? ඒ නිසා ඔයාලා මොන දේ වුණත් 아무거나 사기 전에 잘 검사해요. right? 잘 검사해요. 잘 확인하세요. හරිද? එතකොට මම ඉතින් පාවිච්චි කරේ මොකද්ද? සාදා කියන ක්‍රියාපදයට ගීචොනේ දාලා. සගීචොනේ. හරිද? ඕනම දෙයක්, ඕනම භාණ්ඩයක්. right? ගන්න කලින් පරීක්ෂා කරන්න. හොයලා බලන්න ඕනම දෙයක්. හරිද? හරි. එතකොට ඔයාලා හැමෝම දන්නවා කොරියානු භාෂාව කියලා කියන්නේ පැති කිහිපයකින් කතා කරන්න පුළුවන් භාෂාවක්. හරිම ලස්සනට හරිම ගෞරවාන්විත විදිහට කතා කරන්න පුළුවන් භාෂාවක් කියලා අපි හැමෝම දන්නවා. එතකොට ඔයාලා කොරියාවට ආවට පස්සේ ඔයාලා හැමෝම අපි දන්නවා ටෙස්ට් එක කරලා හොඳ ලකුණු මට්ටමක් ලබාගෙන තමයි කොරියාවට එන්නේ. ඔබ ඒ විදිහට ආවට පස්සේ ඔබ ආයතනයක වැඩට ගියාට පස්සේ ඒ ආයතනය තුල වැඩ කරගෙන යනකොට ඔබ අපහසුතාවයට ලක් වෙනවා. මොකද්ද හේතුව? කොරියානු භාෂාව කතා කරගන්නට තියෙන අපහසුතාවය සහ ඔවුන් කතා කරන දේ ඔයාලට තේරුම් ගැනීමට නොහැකි වීම හේතුවෙන්. ඉතින් මේ වෙනකොට 2025 පළමුවෙනි කණ්ඩායම මේ විදිහට මාර්තු මාසයේ අවසන් වීමට නියමිත වෙලා තියෙනවා. එතකොට කොරියානු භාෂාව සරලවම ඔයත් ආසාවෙන් සතුටින් ඉගෙන ගන්න ආස කරන කෙනෙක් නම් කොරියානු භාෂාව ඉගෙන ගන්න ආස කරන කෙනෙක් නම් ඒත් එක්ක ඉදිරියේදී ඔයාගේ වීසා එක චේන්ජ් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඒකම ආයතනයක් තුළ හොඳට කතා බහ කරලා ඒගොල්ලෝ කියන දේ හරියට තේරුම් අරගෙන කතා බහ කරලා හොඳට වැඩ කරන්න ආස කරන කෙනෙක් නම් ඔයාටත් පුළුවනි ඔන්න තේහන් ඇකඩමි 2025 දෙවෙනි කණ්ඩායමට ඔයාට එන්න පුළුවන් ඉතුලක් වෙන්න පුළුවන් ඔන්න අවස්ථාවක් තියෙනවා. එතකොට 2025 අප්‍රේල් මාසයේ 6 වෙනිදා ඔන්න දෙවෙනි කණ්ඩායම ආරම්භ වෙනවා. කොරියානු භාෂාව සරලවම ආයතනයක් තුළ කතා කරමු. ඉතින් අපි මෙන්න මේ පාඨමාලාව ඉතින් ආරම්භ වෙනවා ස්පෝකන් ක්ලාස් එක 2025 4 වෙනි මාසයේ 6 වෙනිදා. ඉතින් එහෙමනම් ඔන්න ගොඩ දෙනෙක් අහලා තිබ්බා කවද්ද ක්ලාස් එක පටන් ගන්නෙ කොහොමද සම්බන්ධ වෙන්නේ? මේ කියන ප්‍රශ්න ගොඩාක් අහලා තිබ්බා. ඔන්න ඔයාලට මේ ඔක්කොටම විසඳුම් හම්බ වෙනවා මෙන්න මේ ඔසේ. ඔන්න කොරියානු භාෂාව හරියම විදිහට ඔයගොල්ලන්ට සරලවම ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා මේ විදිහට සරලවම සාකච්ඡා කරන පාඨමාලාවක් මේක. ඒතර මේකේ පාඨමාලා කාලය මාස 3යි. පාඨමාලා කාලය මාස 3යි. සෑම ඉරිදාවකම රාත්‍රී 9ට කොරියානු වේලාවෙන් තමයි ආරම්භ වෙන්නේ. Zoom live ඔස්සේ තමයි ක්ලාස් එක සිද්ධ වෙන්නේ. ඔයාලා හැමෝටම පුළුවන් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඔයාලා ලංකාවේ තියෙන කොරියාවේ තියෙන කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මේ පල්ලෙහා දිස්සන මෙන්න මේ WhatsApp number එකට message එකක් දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ක්ලාස් එකේ group එකට ඔයාලට join වෙන්න ඔන්න අවස්ථාව තියෙනවා. ඉතින් වැඩි විස්තර ඔයාලට දැනගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් මෙන්න මේ WhatsApp number එකට message එකක් දාලා ඔයාලට මේ විස්තර හැම එකක්ම ලබා ගන්න පුළුවන්. අප්‍රේල් මාසයේ 6 වෙනිදා ආරම්භ වෙනවා 2025 දෙවෙනි කණ්ඩායම සඳහා ආරම්භ කරන කොරියන් ස්පෝකන් ක්ලාස් එක තේහාන් ඇකඩමි ඔස්සේ.
right එහෙමනම් මම ජානක වර්ණද සූර්ය තුමාලට ඔන්න ආරාධනා කරනවා හැමෝටම එන්න ස්පෝකන් ක්ලාස් එකට වාගේ භාෂා දැනුම හරියටම හදාගන්න වත් ආසයින දැන් ඔයාලා හැම දිනකටම බොහොමත්ම ස්තුතියි